හෙලෝ සුබ දවසක් මම සුගත් ගුණසිංහ. ඔයාලා දැනටමත් මගේ ගැන දන්නවා. මම දේශකවරයෙක්, ලෙක්චරර් කෙනෙක්. මම ලීඩර්ෂිප් මැනේජ්මන්ට් කන්සල්ටන්ට් කෙනෙක්. ඊට අමතරව ඒෂියන් කොලෙජ් ඔෆ් සේල්ස් ඇන්ඩ් මාකටිං කියන ආයතනයේ ඩිරෙක්ටර් ඇකඩමික් අධ්‍යයන අධ්‍යක්ෂකවරයා විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට මම ගොඩක් ආයතන වලින්, ස්කූල්ස් වලින් සහ විවිධාකාර වැඩසටහන් වලට මාව එක්කන් යනවා. මගේ දැනුම, මගේ වටිනාකම්, මගේ වැලියුස් ඒගොල්ලන්ට එකතු කරගන්න. මම ඒ වෙනුවෙන් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවේ මම මේ චූටි වීඩියෝ එක කරන්නේ මේක ඇඩ්වර්ටයිසින් ටූල් එකක් නෙමෙයි. මේක කිසිම ප්‍රොමෝෂනල් ස්ට්‍රැටජි එකක් නෙමෙයි. මේක කිසිම මාකටිං ටූල් එකක් නෙමෙයි. මගේ ආයතනය හෝ මම ගැන ප්‍රොමෝට් කරන්න. හැබැයි මේක චූටි දරුවෙක් ඉන්න දෙමව්පියෙකුට ගොඩාක් වටිනා පණිවිඩයක්. ඒ නිසා තමයි මම මේ පණිවිඩය මේ විදිහට තියන්නේ. අද 4 වෙනිදා ජුනි මාසේ 2025. මේ මාසෙම 3 වෙනිදා මම එක්කන් ගියා ලංකාවේ තියෙන කොළඹ ඉතාමත් සුප්‍රසිද්ධ පාසලයකට. හේතුව ඒ පාසලේ පේරන්ට්ස් මීටින් එකකට. සාමාන්‍යයෙන් එක සෙක්ෂන් එකක දරුවෝ දෙමව්පියෝ වාඩි වෙලා මට පැය එකමාරක් පැය දෙකක් විතර දීලා තිබුණා. මට කතා කරන්න තිබ්බ ටොපික් එක තමයි මේ දරුවන්ට කියලා දෙන්න සහ දෙමව්පියන්ටත් ඒක කොහොමද ලින්ක් වෙන්නේ කියන එකත් එක්කලා තමන්ගේ පර්සනල් විෂන් මිෂන් ගෝල්ස් ගැන. මම මේ චූටි දරුවන්ට කිව්වා අද රෑ 12ට කලින් අද රෑ ඔයාලගේ විෂන් බෝඩ් එක හදලා මට ෆොටෝ එකක් ගහලා එවන්න කියලා. එතකොට ඒ වෙද්දි ළමයි දන්නවා මොකද්ද මේ විෂන් බෝඩ් එක, කොහොමද මේ විෂන් එකක් හදාගන්නේ කියන එක. ඊට පස්සේ මේ මට හැන්දෑවේ එක දරුවේ විෂන් බෝඩ් එක එව්වා. මම ඒක ගත්තා print out එකක්. මේකේ මේ දරු පැටියාගේ තියෙන ප්‍රධානම ඉලක්කය මේ දරුවා ලියලා තියෙන විදියට මෙතන තියෙනවා. තව ඉලක්ක ගොඩක් තියෙනවා. මම මේ පාසලවත් මේ දරුවවත් නෙමෙයි ක්‍රිටිසයිස් කරන්නේ. මේවා අපි ඊටාම ගැඹුරින් හිතන්න ඕනේ as parents. දෙමව්පියෝ විදියට. මේ දරුවව මට එයාගේ goal setting එකේ කොලාජ් එකේ නැත්නම් විෂන් බෝඩ් එකේ ලියලා එවනවා. එයාගේ එක ඉලක්කයක් තමයි 100k subscribes. ඔයාලා දන්නවා YouTube videos දාපුවම subscribes ගන්න ඕනේ මේ channel වලට. ඒක 100 මේ 9 පන්තියේ දරුවෙක්. ඔයාලා හොඳටම දන්නවා දෙමාපියනේ අපේ දරුවන්ට මේ ෆෝන් එක එනිමි එකක් වෙලා තියෙනවා. අපි මෙන්න මේක හදන්නේ නැතුව දරුවන්ට කොච්චර පොත් පාඩම් කරන්න කිව්වත් ඒක එහෙම වෙන්නේ නැහැ. දරුවන්ගේ සම්පූර්ණම මයින්ඩ් එක රිෆ්‍රෙෂ් කරන්න ඕනේ. මම මෙහා පැත්තේ මම දාලා තියෙනවා ඒ දරුවට මම දුන්න උපදේශ. මම කිව්වා පුතේ හොඳයි. මම ඔයාගේ විෂන් බෝඩ් එකට සුබ පතනවා. හැබැයි අපිට මෙන්න මේ ෆෝන් එක එනිමි එකක් වෙලා තියෙනවා. මේකෙන් අපි බැහැර වෙන්න ඕන අපේ ජීවිතය සාර්ථක කරගන්න නම්. මම කියන්නේ YouTube යන්න එපා, Facebook යන්න එපා, Instagram යන්න එපා නෙමෙයි. ඒවා පොසිටිව්ලි යූස් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම මේ දරුවට දුන්නා පුතේ you need to focus another thing. මේ විෂන් බෝඩ් එකේ තව දෙයක් ફોකස් කරන්න ඕනි. මොකද්ද? මේකේ වහාම අයින් කරන්න මේ 100k subscribe කියන එක. එතෙන්ද දාන්න මොකද්ද ඔයා ජීවිතේ කරන උපාධිය කියන්නේ. ඔයා හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට කැමති නම් හොටෙල් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක්. මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ඉස්කෝලවල පාසල්වල ඒක ඉන්ටර්නැෂනල් වෙන්න පුළුවන්, ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වෙන්න පුළුවන්, ගවර්න්මන්ට් ස්කූල්ස් වෙන්න පුළුවන්, ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන ආයතන වෙන්න පුළුවන්. මගේ වටිනාකම්, මගේ දැනුම එකතු කරගන්න ඔයාලගේ දෙමාපියන්ගේ මීටින්ග්ස් මොනවා හරි තියෙනවා. පේරන්ට්ස් මීටින් වගේ, රයිට්. මම පොඩි ගාණක් අය කරනවා. මොකද මගේ පෙට්‍රල් කොස්ට් එකක් තියෙනවා, මගේ දේයක තියෙනවා, ඒක ලොකු ගණන් නෙමෙයි. මගේ කොස්ට් එක මම පොඩි ගාණක් එකට මම අය කරනවා. නමුත් ඊට වඩා අපි ඔක්කොම දෙගොල්ලන්ම එකතු වෙලා මේ දරුවන්ව හරියට මේ දරුවන්ගේ මයින්ඩ්සෙට් එක හදලා දෙමු ජීවිතේ ඉලක්කගත කරගන්න. 3 වෙනිදා මගේ තව සෙෂන් එකකට මම මාතරේ යනවා. මම ඩ්‍රයිව් කරන නිසා මේක මට ටයර්ඩ් නිසා මම මාකුඹුරේ බස් ස්ටෑන්ඩ් එකේ වෙහිකල් එක මගේ පාක් කරලා මම නැග්ගා හයිවේ බස් එකට. බස් එකේ පිටිපස්සේ යද්දි මම පොඩක් අපහසු නිසා මම ඉස්සරහෙම වාඩි වෙලා ඉද්දී මගේ බෑග් එකේ ළමයෙක් ඇවිල්ලා චුට්ටක් හැපි වෙගෙන ගියා. මම ළමයාට සෝරි කියලා මම බෑග් එක චුට්ටක් මෙහාට ගත්තා. ළමයා සාමාන්‍යයෙන් A level කරලා නිකන් පෙනුමෙන් අවුරුද්දක දෙකක ජොබ් එකක් කරන ළමයෙක් වගේ. මේ ළමයා ආවේ කොහොමද? ෆෝන් එක ඔබව තමයි ආවේ. බස් එකට නැග්ගෙත් ෆෝන් එක ඔබව.
ඊට පස්සේ මගේ බෑග් එකේ චුට්ටක් හැප්පිලා පිටිපස්සේ ගිහින් වාඩි වුණා. බස් එක යන්න ගත්තා. බස් එක හයිවේ එකට ගිහිල්ලා කහතුඩුව ඒවා ටික පහ වුණාට පස්සේ ටිකට් කඩාගෙන කොන්දොස්තර මහත්තයා ආවා. කන්ඩක්ටර් ටිකට් කඩාගෙන යද්දි අර ළමයා ගාවට ගිහිල්ලා මට ඇහුණා යම්කිසි කලබලයක්. මම බලපුවාම මේ ළමයා යන්න තියෙන්නේ කටුනායක. නැගලා තියෙන්නේ මාතර බස් එකට. දැන් කන්ඩක්ටර් and driver එතුමාලා හරි අපහසුතාවයකටපත් වුණා. මොකද ඒ ළමයාව බිම දාලා යන්න බෑ. හයිවේ එකේ වල දන්නවා නීතිය තමයි කවුරුත් බස්සන්න බෑ. මේ ළමයා එක්කලා මාතරට යවන්න කාලය මුදල. මේ ළමයාට යන්න තිබ්බේ මාකුමුට ඉඳන් කටුනායක. ඒතර මම ඒ කිව්ව කතාවයි මේ කිව්ව කතාවයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඔයාලට වැඩි හිටියන්ට තේරෙනවා. අපේ දරු පැටවු මේ කොහෙද යන්නේ? right මේවා අපි දැම්මේ ධම්ම ඊටමත් වගකීමක් අරගෙන විසඳන්න ඕන ප්‍රශ්න. මම ලෙක්චරර් කෙනෙක්, මම දේශකවරයෙක්. මට පුළුවන් මේ දරුවන්ගේ මේ gaps අවම කරලා දෙන්න. right මම මෙතන මේ වීඩියෝ එක කරන්නේ ඔයා වගේම මමත් තාත්තා කෙනෙක්. අපි කැමති මේ දරුවන්ගේ සාර්ථක අනාගතය. මේ මගේ දරු පැටවුන්ගේ මේවා අපි හැමදාම දකිද්දී අපි දරුවෝ ගැන අපි හරිය සතුටුයි. අපි කොච්චර කැපවීම කිරීමක් කරනවද මේ දරුවන්ට හොඳ නිසි අධ්‍යාපනයක් දෙන්න. මම දන්නවා ඔය දෙමාපියොත් එහෙමම තමයි. right ඒ නිසා මේක ඇඩ්වර්ටයිසින් ටූල් එකක් කියලා හිතන්න එපා. මට ඔයාලගේ ආයතනවල දෙමාපියෝ දරුවෝ එකතු වෙන එහෙම ෆෝරම්ස් තිබුණා. මගේ වටිනාකමුත් එකතු කරගෙන අපි දරුවෝ යහපත් මගට ගන්න උත්සාහ කරමු. මම හිතන්නේ මගේ චූටි වීඩියෝ එකකින් ගලාතන්සක් ගන්න ඇති. මට ඒක තමයි අවශ්‍ය වුනේ. එහෙමනම් අපි සියලු දෙනාගේම හෙට දවස් සාර්ථක වෙන්න අපට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ඊට සිතින්ම ප්‍රාර්ථනා